මහත අඩු කරගන්න කියලා ජිම් ගියාද? කෑම පාලනය කරාද? සීනි පාලනය කරාද? එච්චර දේවල් කරලත් තාමත් හිටපු ගානවද? එහෙමනම් ඒකට හේතුව ඔයාගේ අක්මාව වෙන්න පුළුවන්. කෑම කෑවට පස්සේ වෙහෙස මහන්සි වුණා කියලා විතරක් අධික කොලෙස්ටරෝල්, අධික යූරික් අම්ලය හෝ ශරීරයේ මේ දේවත් නැති වෙලා යන්නේ නැහැ. ඔයා අරක්කු බීව නොබීව කියලා අක්මාවට හානි වෙන එක නවතින්නෙත් නැහැ. අක්මාව කියලා කියන්නේ ඔයාගේ ශරීරයේ ප්‍රධාන පෙරහන් පද්ධතිය. වසර ගණනාවක් තිස්සේ ඔයා ගන්න ආහාර, ඖෂධ, සීනි වලින් ඒක අවහිර වුණාම ඔයාගේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි සරල ක්‍රම 5ක් ඔස්සේ අක්මාවේ මේ දේ දහනය කරලා නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න විදිය ගැන අද කතා කරමු. අංක 1. ඇපල් සයිඩර් විනාකිරි සහ උණුසුම් ජලය පානය. දෙවන අධීරයේ දියවැඩියාව පාලනය කිරීම. සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීම. හදවත් හා වකුගඩු ආශ්‍රිත ආසාත්මිකතා අවම කිරීම. අධි රුධිර පීඩනය අවම කිරීමට මෙන්ම හෝමෝන සන්තුලනයටත් මේ ඇපල් සයිඩර් විනාකිරි උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රධාන ආහාර වේලක් එක්ක ඇපල් සයිඩර් විනාකිරි පානයක් ලෙසින් හෝ එකතු කර ගැනීම මෙන්ම රාත්‍රියේ නිින්දට පෙර ඇපල් සයිඩර් විනාකිරි පානය කිරීම මගින් මෙම රෝග පාලනය කර ගැනීමට ඉහළ හැකියාවක් තිබෙනවා. ඒ වගේම උදෑසනම හිස් බඩට නිවුණු උණු වතුර වීදුරුවක් පානය කිරීමත්, කෑමට මිනිත්තු 30කට පමණ පෙර මද උණුසුමෙන් වතුර වීදුරුවක් පානය කිරීමත් ඉහත කී රෝග පාලනය කිරීම සඳහා විශාල දායකත්වයක් සපයනවා. අංක 2. බ්‍රොකොලි, වට්ටක්ක සහ මල්ගෝවා ආහාරයට ගැනීම. බ්‍රොකොලි, වට්ටක්ක සහ මල්ගෝවා වගේ එළවලු හානිකර සංයෝගවලින් සිදුවෙන අක්මාවේ විෂ තැන්පත්වීම වළක්වා ගන්න ඉතා හොඳ දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම පිළිකා වර්ධනය සීමා කරන්න උපකාරී වන බවත් පරීක්ෂණවලින් සනාථ කරගෙන තිබෙනවා. අංක 3. කාබනික ක්ලෝරෙල්ලා කුඩු භාවිතය. කාබනික ක්ලෝරෙල්ලා කුඩු විටමින්, කනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක ඇතුළු විවිධ පෝෂක පදාර්ථවල විශිෂ්ට ප්‍රභවයක් වෙනවා. ඒ විශේෂයෙන්ම විටමින් A, B12 සහ යකඩ වලින් අනුුණයි. එමෙන්ම ක්ලෝරෙල්ලා ශරීරයේ බැර ලෝහ හා විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටද උපකාරී වෙනවා. වෛද්‍ය උපදෙස් මත ක්ලෝරෙල්ලා ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබේ අක්මාවේ ඇති විෂ ද්‍රව්‍ය මෙන්ම මේදයද දහනය කිරීමට හැකියාව ලැබෙනවා. අංක 4. එළවලු තෙල් භාවිතය වහාම නවත්වන්න. අපගේ ආහාරවල අඩංගු මේදය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ සන්තෘප්ත මේද සහ අසන්තෘප්ත මේදය කියලා. අසන්තෘප්ත මේදය වැඩි වශයෙන් අඩංගු වෙන්නේ සත්ව ආහාර තුලයි. එනම් කිරි ආහාර, බටර්, චීස් වැනි ආහාරවල. අසන්තෘප්ත මේදය වැඩි වශයෙන් අඩංගු වෙන්නේ ශාක මේද තුලයි. එනම් එළවලු තෙල්, ඇතැම් මාළු තෙල් සහ මාගරින් වල මෙම අසන්තෘප්ත මේදය අඩංගු වෙනවා. මෙම අසන්තෘප්ත මේදය සෙන්ටිග්‍රේඩ් 100 වැනි උෂ්ණත්වයකට රත් කළ විට සන්තෘප්ත මේද බවට පත්වෙනවා. එසේම හයිඩ්‍රජනීකරණයේදී මේවායේ ව්‍යුහය වෙනස් වෙනවා. ඉන්පසු මේවා ට්‍රාන්ස් මේදය බවට පත්වෙනවා. මෙම ට්‍රාන්ස් ෆැට් ශරීරය තුළ පිළිකා ඇති කරවනවා. ඒ විතරක් නෙවෙයි, මෙමගින් දියවැඩියාව, හෘදයාබාධ සහ අක්මා රෝග වැනි රෝගද ඇති කරනවා. මෙම ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර නිසා හෘද රෝග වැළඳීමේ අවදානම 21%කින් හෝ 28%කින් ඉහළ යන බවයි බොහෝ පර්යේෂණ පෙන්වා දෙන්නේ. මේ වෙනුවට ඔබට ඔලිව් තෙල්, අලිගැට පෙර තෙල් හෝ පොල් තෙල් ආදේශ කරගන්න පුළුවන්. අංක 5. දිනපතා අවම වශයෙන් විනාඩි 30ක් හිරු එළිය ලබා ගන්න. හිරු එළියෙන් ලැබෙන විටමින් D අක්මාවේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත්. ඊට අමතරව ඒ ඔබේ නින්දද වැඩි දියුණු කරනවා. අක්මාව රාත්‍රියේදී වැඩිපුරම ක්‍රියාකාරී වෙන නිසා සුවබර නින්දක් මගින් අක්මාවට සුව පහසු බවක්ද ගෙන දෙනවා. ඉතින් මේත් එක්කම ඔබ මතක තබා ගන්න ඕන දෙයක් තමයි මේ දේවල් වරක් හෝ දෙවරක් කළා කියලා අක්මාවේ මේ දේ හෝ විෂ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යන්නේ නැහැ. මේ දේවල් ඔබේ දිනචර්යාවට එකතු කර ගැනීමෙන් පමණයි ඔබේ අක්මාව නැවතත් යථා තත්ත්වයට පත් කරගත හැකි වන්නේ. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල, දඹුල්ල.